හෙලෝ හෙලෝ මේ නිතුද කතා කරන්නේ කවුද මේ? මම නිවන්ත කතා කරන්නේ එදා මං වට ඩේන්සෝ ගෙන දෙන්නාවේ ආන් එයා ඔයාද මේ? කොහෙන්ද මගේ නම්බර් එක? මේ ඒක නෙවෙයි ඔයාලා ගෙවල් කොහෙද අයියා ගෙවල් තියෙන තැන දැනගෙන මොනවා කරන්නේ? මට ගෙදර ඉන්න එකත් නැති කරන්න දුව හදන්නේ. බුදු අම්මෝ ගෙවල් හැවුවා කියලා කියමු දේවා නෑ නෑ ඕන්නේ නෑ ගෙවල් ඇත්තට මොකක්ද අප්පා උනේ? මගේ ඇඟේ හිරිකටුත් තිබුණා. මට කවදාවත් මේ වගේ දෙයක් වෙලා නැහැ. ඔව් ඉතින් එහෙම වෙන්න විදිහක් නෑනේ මොකද ඉතින් අපි ස්ක්‍රිප්ට් එක කරන රඟපානව නෙවෙයිනේ මොකද්ද මෝඩිය කිව්වේ? මෝඩිය. If it blinks, if it breathes, I'm in. Yeah, hear the fans start to spin. Yeah. හැමදාම ජීවිතේ ඒ වගේ දේවල් වෙන්නේ නෑනේ ඉතින් කොහොමත් නේ? මොකද කරන්නේ? මම මොනව කරත් උඹට වැඩක් නෑනේ ඵලයන්කෝ යන්න මොකද්ද කිව්වේ? ඔයා හරියට කතා කරන්නේ මම කෝල් එකක් ගත්තා වගේ. අනේ නෑනේ කො මම මේකට කිව්වා පාඩුවේ කෝල් එකක්වත් ගන්න නෑනේ මූ නිසා මං හිතුවේ මට කියවුවා. මචං උතනින් වාඩිලට මම ස්ටූල් දෙයක් කරන් එන්න මචං ඉඳ ගන්න ඉඳහා මං එන්න. ඉතින් සෑහෙන කාලෙකින් සෙට් වෙන්නේ නේ මචං. ඒක නම් ඇත්ත මචං මේ මචං වික්ට නිසා අපිට මාර ප්‍රශ්න ගොඩක් නේද උනේ අර කිසි දෙයක් දන්නේ නැති කෙල්ලත් අපි ප්‍රශ්න වලට අහුණා නේද ඒවා ඉතින් ඩයිවේ හමු වෙයින් මචං. ඒක ඇත්තට හිතන්න එපා. ඒක සාමාන්‍යයි. නේ බා පව්වේ හංසෙක් කෙල්ල ඕක මං හම්බුනොත් ඌ බං ඇත්ත ඌ මගේ ජීවිතේ සෑහෙන දේවල් ප්‍රමාණයක් නැති කරා. දැන් උඹටත් ඌ එහෙම කරන්න හදනවා. අපි බලමු ඌද අපිද කියලා. කොහොමත් ඌ දඟලන වැඩි මචං. අපි මොකද්ද කරන්නේ මේකට මටත් හිතා ගන්න බෑ මචං මොකද්ද කරන්න කියලා. කලබල වෙලත් මුකුත් කරන්න බෑ. අපි බලමු මොකද්ද කරන්න කියලා. බලමුකෝ අපි.
හෙලෝ හෙලෝ බං මම බොස්ට ගත්තා අරුගර කෙල්ලට ගහන්න කියලා බොස්මාව යව්වා උම්මට ගැහ්වා මට පොඩ්ඩ අමාරුයි මොනවා උඹට ගැහ්වා කියපන් දැන් කොතන දින්නේ මං හැංගිල බං ඉන්නේ හරි විනාඩිය දීපන් මුන්ට අද මම ඇයි බං අරුණ මොකද කේසේ? අර කාලකන්ණි නිමන්තේ අරුට ගහලා ඈ? මුන් කොහොමද බං අපේ උන්ට ගහන්නේ? එතකොට බොස් ඒක පස්සේ බලගමු උඹ නැගපන් හරි හරි යමන්කෝ. මේ ඒක නෙමෙයි කොතෙන් අර උඹේ කෙල්ල එක තාත්තා මොන කෙල්ලද? ලයිලා ගන්නවනේ අර කෙල්ල බං නෙතුද? ඔව් ඔව් බෙනෙතු තමයි උලන් නෑ බං ඉන්න ඉතින් හොඳයි. නේද හොඳින් ඉන්නවද මට බෑ බං මේකලත් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා අපි හින්දා. නෑ බං එහෙම දෙයක් වෙන්නේ නැහැ බයනද ඉඳහන්කෝ ඒක අදාළ නෑනේ බං ප්‍රශ්න වලට. ඒක ඇත්ත බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා මේ වටේම දිනවා පොඩේ දම මචං ඈ. හරි සමින් හලෝ. වෙන්න වැරදි මනුස්සයොත් එක්ක මේ කතාව අදින් ඉවරයි නිමන්ත ඔය ඉන්නේ මට ඕන එක ශෂේ බොයිද අපේ උන්ට ගහලා පාඩු වෙන්න පුළුවන් වෙයි කියලා ඈකෝ බලපන් මගේ ඇද්දේ දිහා මේ උඹේ ලේ ගෑවුනා වගේ එදා මම උඹේ කෙල්ලව මරද්දි මගේ ඇද මේ විදිහටම ලේ ගෑවුනා බලපන් බලයන් උන්ට ගහන්න ගියේ වතුරක් කරවරේ
බලපන් මේ ඉන්න උඹ කෙල්ලද කියලා. කවුද ඔයාලා? ඇයි මට මෙහෙම කරදර කරන්නේ? අනේ මට පාඩුවේ ඉන්න දෙන්න. අනේ මම වරන්නේ පාඩේ මට පාඩුවේ ඉන්න දෙන්න. අනේ මට කරදර කරන්න එපා. අනේ කනේ පොඩක් අද වෙන්නේ ওই ටික තමයි. පස්සේ බලාගන්න මේවා. Oh!